ආයුබෝවන් කියලා අදත් පිළිගන්නවා අපගේ travel with lion YouTube නාලිකාවට ඔබ සියලුම දෙනා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ජූලියස් උද්‍යානයට. උද්‍යානයත් එක්කම තියෙනවා මේකේ අපේ වැවක්. මේක තමයි තියෙන එකම වැව මේ ක්ලුච් නපෝකා සිටි එකට. හරිම ලස්සන සුන්දර ස්ථානයක්. ඉතින් අපිට දැක ගන්න ලැබිච්ච එකත් මහත් වාග්යක් කොට සලකනවා. මොකද මේක රුමේනියාවේ ක්ලුච් නපෝකා සිටි එකේ වටේම කඳු වලින් වට වෙලා තියෙන්නේ. මේකට තමයි කඳු වලින් සියලුම වැහි කාලෙට එන වැස්ස කාලෙට ක්ලුච් සිටි එකට වහින වැස්ස ඒ වගේම වට වෙලා තියෙන කඳු වලට වහින ජලය ඔක්කොම එකට එකතු වෙලා මෙන්න මේ ස්ථානයට තමයි එන්නේ. ඉතින් මේක හරිම ලස්සනයි. මේකේ තාරාවෝ ඒ වගේම ඉන්නවා මේ සීතලට ඔරොත්තු වෙන විදිහට උන්ගේ හැඩ ගැහිලා තමයි තියෙන්නේ. ඔබට පේනවා ඇති. හරිම ලස්සන තාරාව අපිට ලංකාවේදී දැක ගන්න පුළුවන් නැහැ. මේ කට්ටිය දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් හරිම සුන්දර දසුන් මවනවා මේකේ. මේක පාක් එකක් කිව්වහම ඉතින් හැමෝම ඇවිල්ලා මෙයාට ජොගින් කරනවා. ජොගින් පාත් එකක් තියෙනවා. පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න. ඒ වගේ හැම පහසුකක්ම මෙතන තියෙනවා. හරිම සුන්දරයි, හරිම ලස්සනයි. මගේ යාළු තුන්දෙනාත් එක්ක ආවේ අද මේ සුන්දරත්වය විඳින්න. ඉතින් අපේ නාලිකාව හරහා අපේ YouTube channel එක හරහා ඔබටත් පුළුවන් ක්ලුච් නපෝකා සිටි එකේ තියෙන මේ ලේක් එක බලලා ඒ අත්දැකීම ඔබට ලබා ගන්න. මේ උද්‍යානයේ නම තමයි ලුයිස් උද්‍යානය. මේක උද්‍යානයයි පාක් එකයි. එතකොට ආයේ බැලුවාම මේ ලේක් එක ලස්සනට පේනවා. හරිම සුන්දරයි මේ වටපිටාව. ඉතින් අපි අද හවසේ නිවාඩු දවසේ අපි ආවා. අපේ නිවාඩු දවස අද ඉරිදා. ඉරිදා ඇවිල්ලා ඉතින් අපේ හවස් කාලය ගත කරන්න ඕනේ කිව්වා නිදහසේ. ඉතින් අපි හිතුවා අපේ නිදහසට හොඳම ස්ථානය තමයි මේක. අපි ඉතින් නිදහසේ විඳින ගමන්ම මේකේ සුන්දරත්වයත් අපි විඳිනවා. මොකද ලංකාවේදී ලකින්න නොලැබෙන අත්දැකීමක් අපිට ලබා ගන්න පුළුවන්. එවනම් අපි බලමු මේ ලුයිස් උද්‍යානයේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා වටපිටාව කොහොමද මේකේ ලස්සන, මොනවද මේකේ තියෙන rules and regulation, මොනවද නීති කියලා මට කලින් මගේ යාළුවෝ නම් ඉස්සරහට ගිහිල්ලා ඇවිදිනවා පේනවා. මේක තමයි ජොකින් පාත් එක. මේකට හැන්දෑවට ගොඩාක් අය එනවා තමන්ගේ සවස් කාලය ගත කරන්න. හරිම විනෝදෙන් ඉන්නවා ඉතින් රුමේනියන් ජාතිකයෝ. මොකද මේ වින්ටර් එකට ආසන්න කාලේ හරිම ලස්සනයි. තව ටික දවසකින් වින්ටර් සීසන් එක පටන් ගන්නවා. එතකොට මේ හැම තැනම හිමෙන් වැහිලා තනිකර සුදු පසුබිමක් තමයි අපිට මෙහෙම වීඩියෝ එකක් ගත්තොත් දැක ගන්න ලැබෙන්නේ. අද වෙනකොට ලස්සනට කොළ පාට, ලස්සනට ගස්වල මල් පෙපිලා, ඒ වගේම කොළ පාටින් හොඳට දිස්සෙනවා. ඉතින් මේක තා මාසයක් විතර යනකොට අපිට දැක ගන්න වෙන සම්පූර්ණයෙන්ම සුදු පාටට හිමෙන් වැටුණු කිරි පාටට භූමියක් විදියට. ඔන්න ඉස්සරහට යන ගමන් මට මගේ යාළුවෝ දෙන්න අතරමං වෙලා ඉඳලා කොහෙදෝ මේ ලස්සන තැනක හම්බුණා. ඉතින් කොහමද? මොකද හිතෙන්නේ මේ ගැන? දෙන්න කියන්නේ මේ ගස්කොලන් එහෙම දැක්කම මතක් වෙන්නේ තනිකරම අපේ රට තමයි. අයියේ අපේ රටයි මේ රටයි අතර මොකද තියෙන වෙනස? කියන්නේ ගොඩක් වෙලාවට මං හිතන්නේ මේ ගස්වල එහෙම මේ පාට සම්බන්ධයෙන් පාට ගොඩක් වෙනස් වෙනවා මේ සීතලත් එක මට කියන්නේ ගස්වල. අපි මේ පැරණිකත් ගස්වල වර්ගින මොකද්ද දන්නේ නැහැ. හරිම ලස්සනයි මේ ගස් නේ. එක එක පාටට එක එක මල්. මං හිතන්නේ මල් වලට වැඩිය මේකේ කොළ වලින් තමයි මේ කලර් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කොළ තමයි මේ කාලට එක එක පාට ගන්නෙ. ඉතින් මල් වලට වැඩියෙන් අපි දැක්කේ මේ කොළ වර්ණවත් වෙච්ච එකක් තමයි අපි දැක්කේ. මං හිතන්නේ මේ සුරාසික් පාක් වගේ අත්දැකීමක් ගන්න මං හිතන්නේ පොඩි ළමයින්ට උද්‍යානයක් තියෙනවා. ඔව් මේක මේ ළමා උද්‍යානකුත් තියෙනවා මෙතන එහා පැත්තේ. ඒකේ අර ලස්සන සත්තු ලොකුවට නිර්මාණය කරලා තියෙනවා. අපි බලමු මේ පැත්තට ගිහිල්ලා ඉස්සරහට කොහොමද මේ ලුයිස් උද්‍යානය නිර්මාණය වෙලා තියෙන්නේ, මේකේ කොහොමද අපිට මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් කියන එක. වැවට නම් බහින්න එපා. අපි දන්නේ නැහැ. මාළු ගැන අත්දැකීමක් තියෙනවා. යසද මොකද හිතන්නේ මේ ගැන? ලස්සනයි ඉන්නේ ඉතනවා. රුමේනියාට ආම තමයි මේ ලස්සන දැක්කේ. අපි එන්න කලින් මේ ඇත්තටම මේ ලස්සන දැක්කේ නැහැ. අපි හිතනවා මේ හිම වැටෙන කාලේ වෙනකොට මේ ලස්සන අපිත් ලංකාවේ ඉන්නකොට YouTube channel වල දැක්කේ නැහැ මේ ජූලියස් උද්‍යානය ගැන මුකුත් සඳහනක් මේ දැක්කේ නැහැ. මම දැක්කේ නැහැ පෞද්ගලිකව. මම හිතනවා මේක මේ පළවෙනි වතාවට දන්නේ නැහැ මේ
ජුලිස් උද්‍යානය ගැන වීඩියෝවක් වැටෙන්නේ. අනිවාර්යෙන්ම මොකද මේ ජුලිස් උද්‍යානය කියන අද තමයි අපි මෙතෙන්ට ආවම තමයි මේකේ නම ඇහුවේ. ඉතින් අපි හිතන්නේත් YouTube කරුවෝ කවුරුත් මේ උද්‍යානය පිළිබඳව කිසිම වීඩියෝ එකක් කරලා නැතුව ඇති. ඉතින් ඒක වටිනවා. මොකද මේ ලංකාවේ ඉන්න අයට රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ක්ලුජ් නපෝකා සිටි එකට එන්න බලාපොරොත්තු වෙන අයට මේ ක්ලුජ් වල සිටි එකේ සුන්දරත්වය දැකගෙන මේ අත්දැකීමත් මේ වීඩියෝ හරහා ලබාගෙනම මාළුවෙක් ඉන්නවා ඕට්ටක්. මාළුවෙක් ඉන්නවද? බලන්න පුළුවන්. සමහරක් වීඩියෝ එකට ඔන්න වැටේ පරිස්සමෙන්. මාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා පොඩි මං හිතන්නේ අපේ ලංකාවේ මේ දණ්ඩින්ගේ දණ්ඩි කියන වර්ගේ වගේ ඉන්න මෙන්න මේ අයින් වල සමහරකට මේ වීඩියෝ එකට කැප්චර් වෙයි. මෙන්න මෙතන ඉන්න එක්කෙනෙක්. රයිට් වීඩියෝ එකට නම් පොඩක් පේනවා අඩුයි අපේ S2 කට නම් පේනවා. ඉතින් බලන්න මේ ලස්සන ලේක් එක මේකත් එක්කම තියෙන උද්‍යානය මීට වැඩිය ලස්සනයි. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මේ උද්‍යානයටත් යන්න පුළුවන්ද කියලා. ඒ සුන්දරත්වයත් ඒ අත්දැකීමත් ඔයාලට අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙන නම් අපගේ Travel with Lion YouTube නාලිකාව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මේ වගේ වටිනා සුන්දර වීඩියෝ එකක් දැමූ සරින් එක නරඹීමේ හැකියාව ඔයාලට උදා වෙනවා. ලුයිස් උද්‍යානයේ ජොකින් පාත් එක දිගේ ඇවිදගෙන යනකොට අපිට තවත් ලස්සන තැනක් හම්බුණා. මේකත් මේ ලුයිස් උද්‍යානයේ මේක කොටසක් හැටියට තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේක වටේටම යන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. ඒ වගේම බයිසිකල් පදින්න, ඒ වගේ පහසුකම් ඔක්කොම සපයලා තියෙනවා. මෙතන පුංචි පොකුණක් වගේ තියෙනවා. හරිම ලස්සනයි. මේ වටේටම තියෙන්නේ සිටි එක. ඔයාලට පේනවා ඇති ඈතින් ක්ලුජ් නපෝකා සිටි එක තමයි මේ ඈතින් පේන්නේ. මේකේ ක්ලුජ් සිටි එකට මැදට වෙන්න තමයි තියෙන්නේ. මුළු සිටි එකේම වහින කාලට එකතු වෙන වතුර එකතු කරන්න තමයි මේ කට්ටිය මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් සාර්ථකයි. ඇත්තටම මේකේ ලොකු වතුර ප්‍රමාණයක් රඳව ගන්න පුළුවන්. අපිට බැලු බැලමට පේනවා පුංචි ලේක් එකක් වුණාට මේ ලේක් එකෙන් ලොකු වතුර ප්‍රමාණයක් රඳව ගන්න පුළුවන්. මේක මොකක්ද? වතුර අමතර රැඳෙන මේ එකක් තියෙන්නේ. අරකට වතුර ෆිල්ටර් වෙලා එකක් දැන් මෙතන ගලාගෙන එන වතුර ෆිල්ටර් වෙලා තමයි මේ වැවට යන්නේ. අපිට පේනවා ඇති මෙන්න මේක තමයි මේ ෆිල්ටර් කරන්න හදලා තියෙන්නේ. මේකෙන් ෆිල්ටර් වුණාම තමයි වතුර මෙන්න මේ වැවට යන්නේ. එතකොට ඉතින් වැවේ අර පිරිසුදුභාවය වතුරවල පිරිසුදුභාවය පිළිබඳව ලොකු වගකීමක් මේ කට්ටිය දරලා තියෙනවා ඉතින් මෙතනින්. ඉතින් ලස්සන නිර්මාණයක්. හරිම සුන්දර තැනක්. අපිට පේනවා ඇති. මේ පැත්තත් බැලුවාම පේන්නේ ක්ලුජ් සිටි එක. ක්ලුජ් සිටි එක මම අර කලින් සඳහන් කරා වගේම ක්ලුජ් සිටි එක මැද තමයි මේ ලේක් එක නිර්මාණය වෙලා තියෙන්නේ. බලමු අපි තව ඉස්සරහට ගිහිල්ලා මේ ජොකින් පාත් එක දිගේ ඉස්සරහට යනකොට මොන වගේ ලස්සන තැන්ද හම්බ වෙන්නේ කියලා. මේ උද්‍යානයේ තියෙන ගස් මං කිව්වා අර ඉස්සෙල්ලම වගේ ගස්වල මල් වලට වැඩිය කොළවල තමයි 아무තු පැහැයක් තියෙන්නේ. දැන් මේ ගස් ගත්තම මේක සම්පූර්ණ රතු පාටක් තියෙන මේ හැම කොළයකම. හරිම ලස්සනයි ඉතින්. මේ එක එක වර්ණවත් වලින් වර්ණ වලින් හැඩගැන්වෙච්ච ශාක පත්‍ර තමයි මේක තියෙන්නේ. මල් ගත්තාම මල් පිපෙන ප්‍රමාණය අඩුයි වගේ. නමුත් ගස්වල ඒ කොළවල හැඩයෙන් තමයි මේක වර්ණවත් වෙලා තියෙන්නේ. මේක මේ ගහ නම් මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ ශාකයක් දැක්කේ. අමුතු ලස්සන මලක් තියෙන්නේ. මට පේනවා මේ මල හරිම අමුතුයි. හරිම ලස්සන ගහක්.
අපි මේ ජොකින් පාත් එක දිගේ මේ උද්‍යානය ඇවිදන් යනකොට තවත් පැතිකඩකින් අපිට වැව පේන විදිය තමයි සිටි එකත් එක්කම ඈතින් හරිම ලස්සනයි. මේක සජීවව නරඹන්න තියෙනවා නම් තමයි මේකේ තවත් ලස්සන සුන්දරත්වය විඳ ගන්න පුළුවන් එන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සජීවී දසුන් වීඩියෝ එකක් උනත් ඔබට ගේන්න. මොකද රුමේනියාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වන ඔබ වෙනුවෙන් තමයි අපි මේ වීඩියෝ එක නිර්මාණය කරේ. ඒ වගේම සුන්දර ස්ථාන වෙනුවෙන් කැමැත්තක් දක්වන ඔබ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අපි නිර්මාණය කළා Travel with Lion YouTube නාලිකාව හරහා ඔබට ලබා දෙන්නේ. ඉතින් ඒ අත්දැකීම විඳ ගන්න ගමන්ම අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දැමූ සැනින් ඔබට නැරඹීමේ හැකියාවත් උදා වෙනවා වගේම එය ඔබටත් වගේම අපටත් ශක්තියක් වෙයි. මම හිතන්නේ ඒ නිසා මම නැවත වතාවක් ඉල්ලනවා අපගේ YouTube නාලිකාව subscribe කරන්න කියලා. අපිට හම්බුණා මේ වැව වටේ යනකොට වැවේ මාළු අල්ලන අංකල් කෙනෙක්. චූටි මාළු මම හිතන්නේ හාල් මැස්ස තරම් පොඩි මාළු ටිකක් තමයි ඉන්නේ. ඔර පේනවා ඇති. චූටි මාළු ටිකක් අංකල් අල්ලනවා. අංකල්ගේ ජොබ් එකද හොබි එකද මොකක්ද අරමුණ නම් කියලා තාම තේරෙන්නේ නැහැ. කොහොමද ලොකු මාළු ප්‍රමාණයක් අල්ලලා හාල් මැස්ස තරම්. අංකල් අමුතුම දැල්ලාම් පන්න අරගෙන තමයි මේ මාළු අල්ලන්නේ නේ. නිකන් කූඩයක් වගේ දැලක්. මේ ගොඩක් වෙලාවට මේ රටේ මේ ප්‍රධාන ගණයේ විනෝදාංශයක් තමයි මාළු අල්ලන එක. හිතන්නේ මේ මාළු අල්ලන්න කරන්න හැම විදිහට භාවිතා කරන්න මේ පොඩි මාළු මේ අල්ලන බවත් දැන් මට තේරෙන්නේ ගොඩක් වෙලාවට. මේ ලොකු මාළු අල්ලන්නේ යමට ගහන්න තමයි මේ පොඩි යවුන් ටික අල්ලන්නේ. හරි. තමනෙන් අර අපි ඉස්සෙල්ලත් දැක්කා වගේ මං කියර දණ්ඩි වගේ જાතියක් හිටියා කියලා මේ. මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ ඇමට ගහන්න භාවිතා කරන්න තමයි මේ අල්ලන්නේ. මේගොල්ලෝ මොකද අර වතුර තියෙන බකට් එකට තමයි ඒගොල්ලෝ දාගන්නේ. මැරෙන්නේ නැති වෙන්න නේ. මැරෙන්නේ නැති වෙන්න. මං හිතන්නේ ඇමට භාවිතා කරන්න තමයි ඒගොල්ලෝ. අර චූටි මැවුන් ටික ආයේ දානවනේ. මේ අමුතු ආකාරයේ මේ දැලක්. මෙන්න මේ දැලෙන් තමයි යාලා මාළු අල්ලන්නේ. මේක දැන් බස්සලා තියෙනවා වතුර යටට. ඊට පස්සේ ටික වෙලාවකින් ඇවිල්ලා මේක උස්සලා ගන්නවා. එතකොට මේකට මාළු ටික ගිහිල්ලා මාළු ටික ඉර වෙලා ඉන්නවා දැල ඇතුළත. මම හිතන්නේ මේ මස් හරි මොන හරි මේ පොදියක් තමාරකට දාලා තියන්නේ. මැදට මොනවා හරි කෑමක් දානවනේ ගැට ගහලා. ඒක කන්න තමයි අර මාළු ටික ඔක්කොම එතෙන්ට එන්නේ. ඊට පස්සේ නත් දැක්කද? ඒක දානවා කලින්. ඊට පස්සේ දැන් මම හිතන්නේ ඉවරයි. අකුලන්න යන්නේ නේ. රයිට්. අංකල්ගේ වැඩේ ඉවරයි. පොඩයක් වගේ එක තනිකර අකුලන්න පුළුවන් ඒ දැල. ජූලියස් පාක් එකේ අංකල් කෙනෙක් මාළු ඇල්ලුවෙන් මේ විදිහට අංකල්ගේ වැඩේ ඉවරයි. අංකල් දැන් යන්න හදන්නේ ඔක්කොම අකුලගෙන. එhmenan අපිත් දැන් අංකල් වගේම වැඩේ ඉවර කරගෙන යන්න තමයි හදන්නේ. ජූලියස් පාක් එකේ අපි ඇවිද්දා දැන් ගොඩ වෙලාවක් පැය දෙකක් තුනක් ඇවිද්දා. දැන් අපි එහෙනම් අපි ඉන්න තැනට නැවත යන්න හදන්නේ අපේ එකමඩේෂන් එකට. එහෙමනම් ඉතින් නැවත වීඩියෝ එකකින් අපි හමු වෙන්නම්. එතකන් හැමෝම අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මේ වගේ සුන්දර වීඩියෝ එකක් දැමූ සැනින් ඔයාලට නැරඹීමේ හැකියාවෙන් උදා වෙනවා. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් සියලු දෙනාටම ජය වේවා.